කියන්නේ එදා ඉතිහාසයේ ආණ්ඩුව වැටුවේ ජනතා විමුක්ති පෙරමුණේ බොරු කියලා. අද මේ ජනතා විමුක්ති පෙරමුණේ NPP එක ආණ්ඩුව වැටෙන්නේ NPP එකේ ජනාධිපතිතුමා ප්‍රමුඛ සමස්ත ආණ්ඩුවේ මැති ඇමතුරුන්ගේ බොරු නිසා. තම ආණ්ඩුව කට නිසා නැහුණයි කියනවනේ. එදා NPP එක නැත්තටම නැති උනේ උන්ගේ කට නිසා, උන්ගේ බොරුව නිසා, උන්ගේ බේගලේ නිසා. ඒ බොරුව බේගල නිසා රටේ ආර්ථිකය බිඳ වැටලා තියෙනවා, ජන ජීවිතය අඩාල වෙලා තියෙනවා, රටේ සංවර්ධනයේ දියුණුව අඩාල වෙලා තියෙනවා, රටේ නැවත වතාවක් ඩොලර් හිඟය නිර්මාණය වෙලා තියෙනවා. අද ඩොලරේ මිල ඉහළ ගිහිලා තියෙනවා. අද සංචිතය හිඟ වෙලා තිබෙනවා. නිසා මේ නොහැකියාවක් තියෙන ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව වසන් කරගන්න අසීමිතව බොරු කියනවා. ඒ අසීමිත බොරු කීමේ ආසපොළ උහුලන්නේ නැති බොරු කිව්වම මොකද වෙන්නේ කියන කාරණේ අද ඔප්පු වෙලා තියෙන සබාදාමේ. අද සබාදාමේ විරසක වෙලා තියෙන සබාදාමේ අද ආණ්ඩුවට විරුද්ධව රටේ මේ පාලනයට විරුද්ධව මේ පාලනය නොහැකියාව සහ බොරුවට අවශ්‍ය දඬුවම දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙල අපිට මේ කනගාටු තියෙන මේක අහිංසක අසරණ ජනතාවගේ පිටින් යන්නේ. රටේ දුක් විඳින ජනතාව, ඡන්ද දුන්න ජනතාව මේ ආණ්ඩුවට අද දුක් විඳින්නේ. මේ ආණ්ඩුවේ බොරුව නිසා, බේගලේ නිසා, මේ සබාදාමෙන් දෙන සමහර ව්‍යසන නිසා මේ රටේ ජනතාව. නිසා කරුණාකරලා මේ ආණ්ඩුවට අපි කියන හරි මාර්ගයකට දැන්වත් එන්න. දැන් ඔබට තිබෙන ජනමරම සහ ඔබ ගත්ත ජනමරමට ලබා දුන්න පොරොන්දු සියල්ල ඔබ කඩ කරලා. හොරු ඇල්ලීම නතර කරලා හොරුන්ට දඬුවම් දෙන එක නතර වෙලා හොරු කුදලනවයි කියවේ පට්ටපල් බොරුව ඒ හොරකම් පිළිබඳව දැන් අමතක වෙලා ඒ ඔවුන් කියපු ඔවුන්ගේ ෆයිල් පිළිබඳව අද නෑ ඒ ෆයිල් කැබ් එකෙන් අද එළියට ඇවිල්ලා නෑ ඊළඟට මොවුන් හොරා කනවා ඒ හොරකම පිළිබඳව අල්ලන්න ආපු උදවිය හොරුන්ට වඩා එහා ගිහිල්ලා හොරකම් කරන බවට පේනවා නීතිය වල් වැදිලාද මේ රටේ ඡන්ද දුන්න ජනතාව අද පිළිකුලෙන් හෙලා දකින්නයි කියන කාරණේ අපිට කියන මෙහෙම වෙන්න බෑ මේක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික ක්‍රියාකාරකම් වල සිද්ධ වෙයි කියලා හීනකින්වත් මේ රටේ පුරවැසියා හිතුවේ නෑ. ඉතින් පුරවැසියෝ සියලු දෙනාට බොරු කියලා අද ඒ තමන්ගේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු තමන්ගේ පක්ෂයේ බිම්මට්ටමේ ඉන්නේ කවුද? එයාලා කරන ඕනෑම තුප්පහි වැඩක් සාධාරණ කරන්න පුළුවන් පොලිසියක් අද නිර්මාණය කරලා තියෙනවා පොලිස් ඇමතිවරයෙක් සහ පොලිසිය විදන්ලා. ඒක රටේ ජනතාව නොදන්නව නෙවෙයි. අපි මේ අනුර කුමාර ජනාධිපතිතුමා ආණ්ඩුවට කියනවා ඔබට තව පොයේ දෙකයි මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන් ජනතා එකමතුව පෙළ ගැහෙනවා ජනතාවට නොගැලපෙනවා නම් ජනතාව කිව්ව දේ ඊට නොවෙනවා නම් මෙරටේ පුරවැසියෝ පෙළ ගැහෙන්න කියලා අපි ආරාධනා කරනවා මේ ආණ්ඩුව පන්නලා දාන්න